බලන්න අද උදේ පාන්දරම මන් දැක්ක වීඩියෝ එක ෆේස්බුක් එකෙන්. අද නිදහස් දවසේ මේ තරුණයෝ දෙන්න කරන වැඩේ බලන්න කොච්චර අපූරුද. කොණ්ඩ පාට කරගෙන අත්වල ටැටූ ගහගෙන හිටියට හැමෝම මත්ද්‍රව්‍ය පාවිච්චි කරන නරක තරුණයෝ නෙමෙයි. තමන්ගේ කැමැත්ත තමන්ට කරන්න පුළුවන්. හැබැයි එයාලා ලෝකෙට දෙන පණිවිඩය, එයාලගේ හිත කොච්චර ලස්සනද කියන එක තමයි අපිට මේ වීඩියෝ එකකින් දැක ගන්න පුළුවන් වෙන්නේ. බලන්න එයාලා දෙන්න කරන වැඩේ. පාරේ ඉන්න අසරණ අහිංසක ගොඩක් දුරවල වෙලා ඉන්න බල්ලෝ දෙන්නෙක් ඉන්නවා. හැබැයි එක්කෙනෙක් නම් මේ ලෝකේ අතහැරලා දාලා ගිහිල්ලා ඉවෙලෙම ඉන්නේ. හැබැයි අනිත් බල්ලව බලු පැටියව එයාලා අරගෙන යනවා. එයාලා ගාව තව බලු පැටියෙකුත් ඉන්නවා. එයාලා ඒ බල්ලෝ දෙන්නම අරන් ගිහිල්ලා ඒගොල්ලොන්ගේ ගෙදර අරන් ගිහිල්ලා ඒ දෙන්නට සාත්තු කරලා ඒ දෙන්න හොඳට නාවල කරලා කන්න දීලා හොඳට බලා ගන්නවා. ගොඩක් සල්ලි වියදම් කරලා ගන්න හොඳ වර්ගයේ බල්ලන්ට ඕන තරම් නවාතැන් තියෙනවා. හැබැයි මේ වගේ පාරේ අසරණ වෙලා ඉන්න දිනපතා රියනතුරුවට ලක් වෙන නැත්තම් සත්තුන්ගේ ග්‍රහණයන්ට ලක් වෙන මේ වගේ අසරණ බලු පැටවුන්ට තමයි නැත්තම් අනිත් සත්තුන්ට තමයි අපි පිහිට වෙන්න ඕනේ. මේක ඉතාමත් හොඳ ආදර්ශයක්. හැමෝටම මේ වීඩියෝ එක බලලා ලොකු දෙයක් ගන්න පුළුවන්. සත්තුන්ට අපි ආදරය කරන්න ඕනේ, අපි සලකන්න ඕනේ කොහොමද කියන එක. ශරීරයෙන් දුර්වල වෙලා අසරණ වෙලා කුෂ වෙලා හිටියට බලන්න ඒ පොඩි බලු පැටියා කොච්චර හුරතල්ද කියලා දැක්කම ආදරේ හිතෙනවා. අසරණ සත්තුන්ව පාරට ගෙනත් දාන කෲර හදවත් තියෙන මිනිස්සු සුළුතරයක් අතරේ මේ වගේ හිත හොඳ සත්තුන්ට ආදරය කරන අසරණ සතෙක් දැක්කාම හිත පිච්චිලා යන ගොඩක් තරුණ තරුණියෝ වැඩිමහල් උදවි අපේ රටේ ඕන තරම් ඉන්නවා. ඒ අයට අපි ඇත්තටම ගොඩක් ගරු කරන්න ඕනේ. අපි දන්නවා අපි හැමෝම ගොඩක් කාර්යබහුල අපේ වැඩ එක්ක අපි ගොඩක් බිසි මිනිස්සු. හැබැයි ඒ කෙටි ජීවිත කාලය තුළ මේ වගේ සත්තුන් වෙනුවෙන් තමන්ගේ කාලය කැප කරමින් ඔවුන්ට දෙයක් කරමින් ඔවුන්ගේ ජීවිත රැක ගන්න කුමක් හෝ දෙයක් සිදු කරමින් ලෝකෙ ලස්සන කරන්න දායක වන මේ වගේ මිනිස්සු අපි ඇත්තටම අගය කරන්න. කුමක් හෝ දෙයක් සිදු කරමින් ලෝකෙ ලස්සන කරන්න දායක වන මේ වගේ මිනිස්සු අපි ඇත්තටම අගය කරන්න. මොකද බහුතරයකට ඒකට වෙලාවක් නැහැ සහ උවමනාවක් නැහැ. ඒ නිසා මේ වගේ කරන හැමෝටම අපි ඇත්තටම ගරු කරන්න ඕනේ. අද වීඩියෝ එක හොඳයි නම් ෂෙයා කරලා ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔයාලගේ අදහසත් වීඩියෝ එකට එකතු කරන්න අමතක කරන්න එපා. එහෙනම් ඔයාලා හැමෝටම සුබ නිදහස් දිනයක් වේවා.